ඒ කාලයේදී බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එකම ආදායම් මාර්ගයේ බවට පත් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පත් සඳහා වූ පොලී ප්‍රතිශතය කප්පාදු කිරීමත් සමග තවත් අසරණ තත්වයකට පත්වීමට ඔවුන්ට සිදු වුණා. දැනට තැන්පත් සඳහා අය කරනු ලබන රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය කොපමණද? අයවැය මගින් මෙම රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට සූදානම් වන්නේද? වැටුප් ආදායම බිඳුවේ සිට 36 දක්වා වූ බදු අනුපාතයන්ට යටත්ව මුළු බදු ප්‍රමාණයෙන්ම රඳවා ගැනීමේ බද්දක් ලෙස අය කරයි. පොලී මත රඳවා ගැනීමේ බද්දක් ලෙස දැනට අය කරනුවේ 5% ප්‍රතිශතයකි. බදු අනුකූලතාවය නංවා ගැනීමේ අරමුණිනුත් ඒ වගේම බදු පදනම පුළුල් කර ගැනීමේ අරමුණිනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පාසුකම් වැඩසටහනේ දෙවනි සමාලෝචනයේදී සාකච්ඡා වූ පරිදි 2025 ආදායම් පුරෝකථනය වෙනුවෙන් එකඟ වී තිබූ ආකාරයටත් මෙම ප්‍රතිශතය 10% දක්වා ඉහළ දමා තියෙනවා. කෙසේ වෙතත් පොලී ආදායම ලබන පුද්ගලයාගේ වාර්ෂික බදු නිදහස් සීමාවට වඩා අඩුවෙන් ආදායම් උපයන්නේ නම් එනම් වාර්ෂයකට රුපියල් ලක්ෂ 18ට වඩා ආදායම් උපයන්නේ නම් 2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මාස 1 වෙනි දින සිට බලපෑත් වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මෙම යෝජනා ක්‍රමය අනුව වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට අදාළ වෙනවා. තැන්පතුකරුවන්ට ඔවුන්ගේ මුළු තැන්පතු මුදල රුපියල් මිලියනයේ නොයෙක් වන තාක්කල් බැංකු කීපයක උනත් මේ ස්ථාවර තැන්පතු විවෘත කරන්නට පුළුවන්. මෙම යෝජනා ක්‍රමයේ යටතේ ඇති තැන්පතු සඳහා වසරක කාලයක් පවතින අතර පොලිය මාසිකව ආපසු ලබා ගත යුතුයි. ඒ වගේම රජයේ ඔසුසල් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මිලදී ගනු ලබන අත්අන් ඖෂධ මිලදී ගැනීමේදී කාඩ්පත් භාවිතයෙන් ගෙවීම සිදු කරන්නේ නම් 3%ක වට්ටමක්ද මුදල් වලින් ගෙවීම සිදු කරන්නේ නම් 5%ක වට්ටමක්ද මේ වන විට අපි ප්‍රදානය කරනවා. වෙළඳ පොලේ පොලි අනුපාතය 7.5 නම් ඒක 15% දක්වා වැඩි කිරීම ඉතාමත්ම වැදගත්. මේක මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බලවත් ඉල්ලීමක් කියන එක මම ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමතියි. පොලියක් 15% කියන එකක් හෝ එකක් දෙකක් හරි කියන එකක් ස්ථාවරව තියෙන එකක් නෙමෙයි ආර්ථිකයේ මත පවතින තත්වයක්. 2022 විතර 15% පොලි අනුපාතය යෝජනා කරලා තියෙද්දි ඇත්තටම මොකද වුනේ? පොලි අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා 30% ආසන්නයට ගියා. එතකොට ස්වයංක්‍රීයව මේ 15% වැඩ පිළිවෙල අතාරින්න සිද්ධ වුණා. ඒ නිසා අපි මේ යෝජනා කරලා තියෙන තාම ස්ථාවර වෙමින් තියෙන ආර්ථිකයක් පොලි අනුපාතයේ හොඳ ස්ථාවර වෙන ආර්ථිකයක ක්‍රමිකව පහළ යන්නට ඕනේ. ඒ පහළ යනකොට මහ ජනතාවගේ ආදායම ස්ථාවර වෙන ක්‍රමයක්, ක්‍රය ශක්තිය වැඩි වෙන ක්‍රමයකට අපි වැඩ පිළිවෙල සකස් කරමින් තියෙදි තමයි මේ අතිරේක 3%ක ප්‍රදානය අපි ලබා දීලා තියෙන්නේ.